Hi friends, welcome back to my YouTube channel. Happy New Year. ඉතින් වීඩියෝ අප්ලෝඩ් කරන්න පරක්කුණාට sorry. ඉතින් this video is how to make vision board for 2026. ඉතින් විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියන එක මම ස්ක්‍රීන් එකේ දැම්මා. ඉතින් ඒක පැහැදිලි නැත්නම් මම තාත් පැහැදිලි කරන්නම්. විෂන් බෝඩ් එකක් කියන්නේ මුළු අවුරුද්දටම හරියන ප්ලෑන් එකකටයි. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් මම මගේ විෂන් බෝඩ් එකට ඕනි පික්ස් ටික කපලා ඉවරයි. දැන් මම ඒවා එක්ස්ප්ලේන් කරන්නම් කොහොමද කියලා. හැබැයි මේකේ මුල් කොන්දේසියක් තියෙනවා ඔයගොල්ලන්ට දන්නවා ඕගොල්ලන් ගැන. දැන් මට දන්නවා මං ගැන. දැන් මම මෙතනට පොඩි ගෙදරක් හදන්න ඕනි කියලා හිතලා මේ print එකක් ගත්තොත් ඒක කොහොමදත් ගැලපෙන්නේ නැහැ. අයි කිව්වොත් මම සල්ලි හම්බ කරන්නේ නැහැ නේ. එතකොට මම ගෙදරක් ගන්න ඕනි කියන එක ගැලපෙන්නේ නැහැ. ඉතින් මට දන්නවා මගේ මට්ටම. දැන් මට මයික්‍රොෆෝන් එකක් ගන්න පුළුවන් කියලා හිතනොත් මම මේ මයික්‍රොෆෝන් එක මේ බෝඩ් එකට ඇඩ් කරනවා. මට මාවම කියා කරගන්න ඕනි කියලා පුළුවන් නේ. මට මාවම කියා කරගන්න බැරි කමක් නැහැනේ. ඉතින් මට ඒක මම මේකට ඇඩ් කරගන්නවා. ඉතින් අපිට පුළුවන් ගෝල්ස් ආසාවන් විතරයි අපි මේකට ඇඩ් කරන්න ඕනි. අපිට ඉහළින් තියෙන මේකක් ඔයගලන් ගන්න එපා මොකටවත්. අපි අපේ මට්ටම දැනගන්න ඕනි. ඊට පස්සේ අපි ඒකට ප්ලෑන් හදන්න ඕනි. ඉතින් මම දැන් ඔයගලන්ට කියන්නම්. ඉතින් මම කියන දේ ඔයගලන් අහන්න. කිව්වොත් මගේ අදහස් මම ඔයගලන්ට එක ෂෙයා කරගන්නවා. එතකොට ඔයගලන්ට මොනවා හරි පොඩි උදාවක් වෙයි කියලා මම හිතනවා. ඉතින් පළවෙනියාටම මට මේ අවුරුද්දේ 2026 විෂන් බෝඩ් එකක් හදන්න ඕනි කියලා ආසාවක් තිබුණා. 2025 වෙනි මාසේ දෙසැම්බර් 30 තමයි මගේ ෆෝන් එකට ආවේ. මම කිව්වා වගේ රීල්ස් වලින් ආව විෂන් බෝඩ් එකක් කියන්නේ. ඉතින් මම ඊට පස්සේ මට ආසාවක් ඇති වුණා විෂන් බෝඩ් එකක් හදන්න ඕනි කියලා. ඒ නිසා මම විෂන් බෝඩ් එකක් හදන්න ඕනි කියන එකම විෂන් බෝඩ් එකේ අලව ගන්න ඕනි. ඊට පස්සේ සෙල්ෆ් කෙයා කරගන්න ඕනි මේ පාර හරි. උදාහරණ විදිහට ස්කින් කෙයාර්, හෙයාර් කෙයාර්, බොඩි ෆිට් එක හොඳ නින්දාක් අනේ වගේ. ඊට පස්සේ මේකත් එහෙම තමයි. මේක පොඩි ෆිට් එකක් බොඩි ෆිට් එක. ඉතින් මම මේක වෙන පාර්ට් එකක් විදිහට තව එකක් හදලා ගත්තා. ඊට පස්සේ අලුත් ක්ලාසස් යන්න පටන්ගෙන දැනුම රැස් කරගන්න ඕනි කියලා මට ඕනි කියලා උමනාවක් තිබුණා. ඉතින් ඒකත් බලමු. ඉතින් ඒකටත් ගත්තා පින්තූරයක්. ඊට පස්සේ හැම ගෑනු ළමයෙක්ට වගේම හැම කෙනෙක්ටම තියෙන්නේ මෙන්න මේ ගෝල්ස් ටික තමයි. එඩියුකේෂන් වල හොඳ මේකක් ගන්න ඕනි කියලා, ස්ටඩීස් වල හොඳට කොන්සන්ට්‍රේට් කරන්න ඕනි කියලා. ඉතින් ඒකට මේ පින්තූරේ ඊට පස්සේ මේක පොඩි පින්තූරයක්. ඊට පස්සේ මෙන්න මේ බ්ලූටූත් එක මට සෙල්ෆ් ගිෆ්ට් එකක් දී ගන්න ඕනි කියලා ගොඩාක් දවස් ආසාව. සෙල්ෆ් ගිෆ්ට් එක කියන්නේ කවුරු හරි දුන්නත් කමක් නැහැ. මම පොඩි විලක් කරේ හරි ඉතින් ඒකක් ගන්න ඕනි කියලා ගොඩාක් දවස් ආසාවක් තිබුණා. ඊට පස්සේ මම ජුවල්ස් ගොඩාක් ආසයි. ජුවල්ස් කියන්නේ මට ඉයරින්ග්ස් ගොඩාක් ආසයි. මම ආසයි ඩිෆරන්ට් ඉයරින්ග්ස් වෙයා කරනවට. ඉතින් මෙන්න මේ වගේ පික් එකක් මට ඊද් අපේ අවුරුද්දට ඊද් අවුරුද්දට මට මේ වගේ පික් එකක් ගන්න ඕනි කියලා ආසාවක් තියෙනවා. I wish එක අපි හරියන්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ මම 2025 දී කැමතිම නැති එකක් තමයි මල් බොකේ වලට. ඉතින් ඒකේ ප්‍රයිස් කියනවා 2000ක්ලු 1750ක්ලු. තමන්ම සෙල්ෆ් ගිෆ්ට් කරගන්නවලු. ඉතින් එහෙම කිව්වට පස්සේ මට නිකන් මල් ටිකකටයි අපි මෙච්චර වියදම් කරන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා මම ඒක 2025 දී ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි Pinterest එක ඇතුළට ගියාට පස්සේ මට මාරම පිස්සුවක් තමයි හැදුනේ. මට මේ self gift එක දී ගන්න ඕනේ මෙන්න මේ වගේ බොකේ එක. අර මේ මල් තියෙන අර කම්බි වගේ තියෙනවනේ මල්. අනේ ඒකෙන් මමම හදලා මට gift එකක් දී ගන්න ඕනේ කියලා තිබ්බා. ඉතින් ඒත් එක්කම මෙන්න මේ තුන නම් ඉතින් පොඩි ආසාවන්. පොඩි කිව්වට අපිට මේකත් ඉතින් ලොකු ආසාවක් හරිද? මං කියන්න මොනවද කියලා. ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ මිනි බෑග් පැක් එකක් ගන්නවා. මේක මම 2025 නම් ප්ලෑන් කරනවා. හැබැයි මම ඒකට එච්චර මුල් තැනක් දුන්නේ නැහැ. ඉතින් ඒක මේ අවුරුද්දේ හරි ගන්න ඕනි. ඊට
පස්සේ ලොකු ආසාවන් විතරක් නෙමෙයි අපිට මේ විෂන් බෝඩ් එක හදන්න පුළුවන්. පොඩි ආසාවනුත් හදන්න පුළුවන්. පොඩි ආසාවන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් එකතු කරගන්න. ඒ කිව්වොත් පොඩි ආසාවන් අපිට ඉක්මනටම ඒවා අචීව් කරන්න පුළුවන් වෙනවා. එතකොට පොඩි සතුටක් තියෙනවා. මේ අවුරුද්දේ මම මේක හරි ගත්තා කියලා. ඉතින් ඒ නිසා මම මේ ටික ගත්තා. ඊට පස්සේ නයිට් ලැම්ප් එකක් නයිට් ස්ටඩි කරන්න ඕනි නිසා ඊට පස්සේ මගේ මේ අලි කකුල් වලට සෙරෙප්පු නම් ඉතින් හම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක 2025 ඉඳන් හොයනවා. ඉතින් හම්බුනේ නැහැ. මේ ක්‍රොක්ස් සපත්තුවක් ගන්න ඕනි කියන එක. ඊට පස්සේ මොටිවේෂන් වර්ඩ්ස් තියෙනවා. I love myself, I can do it. ඊට පස්සේ 2026 is my year. ඊට පස්සේ මේකත් ඉතින් පොඩි ලස්සන පික් එකක් විදිහට මෙතන මොනවද ලියලා තියෙනවා මට අමතකයි. ඊට පස්සේ මේක ඉතින් මම ස්ටඩි කරන පික් එකක්. ඊට පස්සේ අර මම දුන්න බොකේ මටම සෙල්ෆ් ගිෆ්ට් කරගන්න ඕන කිව්ව බොකේ එක අරන් මෙන්න මේ වගේ පික් එකක් ගන්න ඕනි. ඒක පොඩි ආසාවක්. ඊට පස්සේ මම 2025 නොවැම්බර් වගේ වෙනකොට මේ පොඩි මේකක් විනෝදාංශකගේ පටන් ගත්තා ක්‍රෝෂේට් මේක් කරන්න. ක්‍රෝෂේට් කියන්නේ වූල් වලින් ගොතන ලද නිර්මාණ. ඒක මම පොඩි බිස්නස් එකක් විදිහටත් කරගෙන යනවා. ඉතින් ඒක හොඳට තව ඩෙවලොප් කරගන්න ඕනි කියන නිසා මම මේ මෙතන බිස්නස් එකේ හම් වෙන ප්‍රොෆිට් සල්ලි තියෙනවනේ සල්ලි පික් එකක් දාගත්තා. ඉතින් මම මේ බිස්නස් ගැන ෆියුචර් එකේ වීඩියෝස් වල කියන්නම්. ඉතින් ඒක ක්‍රෝෂේට් මේක් කරන එක ඉතින් ඒකත් ගත්තා. ඒක හොඳට ඩෙවලොප් කරන්න ඕන කියලා හිතුන නිසා ඒක ගත්තා. ඊට පස්සේ මම ඔයගලන්ට මේක තමයි පළවෙනියටම කියන්න ඕනි කියලා හිතුවේ. හැබැයි ඉතින් මේ පින්තූර වල මික්ස් වුණා. සේවිංග්ස් කරන්න කියන්නේ මම පළවෙනියටම මේක තමයි ඔයගලන්ට කියන්න ඕනි. මම පළවෙනියට ඒකේ මේ පළවෙනි පික් එක මේක තමයි. ඉතින් මේක ගැන තමයි කියන්න ඕනේ. හැබැයි අන්තිමට කොයිද මේක ආවේ? මේක සේවිංග්ස් කරන්න ඕනේ. 2026 සේවිංග්ස් කරලා පොඩි බඩුවක් ගන්න ඕනේ කියලා මට පොඩි මේකක් තියෙනවා. ඉතින් බලමු. ඒ නිසා සේවිංග්ස් මුල් තැන. ඒ නිසා ලොකු පින්තූරයක් ගත්තා. අඩි පින්තූරයක්. ඊට පස්සේ මේ ඉතින් මගේ ෆොටෝ එකක් තියෙනවා. ඊට පස්සේ දැන් මම කියන එක මෙච්චර වෙලා කිව්වේ මම ගැනම කියා කරගන්නවා මට ඕනි දේවල් කොහොමද අචීව් කරගන්න කියන එක. ඉතින් දැන් මේ දෙක මගේ ෆැමිලි එකේ පික් එකක් වගේ. මගේ ෆැමිලි එක නෙමෙයි ඒ වගේ ගැලපෙන පික් එකක්. ඉතින් මේක ෆැමිලි ලව් එක ඕනිනේ. ඉතින් මම මේකත් ගත්තා. ඊට පස්සේ මට පොඩි ආසාවක් තියෙනවා ෆැමිලි කට්ටිය නැත්තම් මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා එකතු වෙලා ගෙදර මම කෑමට ඉන්වයිට් නැත්නම් පොඩි පාටියක් වගේ කරන්න ඕනි කියලා. ඉතින් ඒක මම අනිවාර්යයෙන් 2026 වෙනි අවුරුද්දේ කරනවාමයි. ඉතින් ඒ vlogs උත් මම ගේන්න බලාපොරොත්තු වෙන්නම්. ඊට පස්සේ ඉතින් ඒ වගේ motivation words ටිකක් තියෙනවා. I am beautiful, I am intelligent, I love myself, I am strong, I love my body, I am worth, I am rich මේ වගේ. ඊට පස්සේ දැන් මම කියන එක ටිකක් ස්පෙෂල්. දැන් මම පෙන්නන පින්තූරය මම කියන්නම්. ඉතින් මම ගැන දැනගන්නවානේ. ඉතින් ඒ නිසා මට 2026 අවුරුද්ද අන්තිම වෙනකොට මගේ YouTube channel එකට 100 subscribersලා අනිවාර්යෙන් reach වෙන්න ඕනි. ඉතින් reach වෙන්න ඕනි කියලා තක් ඉඩියා වගේ එකතන ඉන්නේ නැතුව vlogs continue දාන්නත් ඕනි. ඉතින් ඒ නිසා තමයි මම කවුන්ට් එක අඩුවට කිව්වේ 100 subscribersලා reach කරන්න ඕනි කියලා. මම වීඩියෝස් මම දන්නවනේ මට කරන්න පුළුවන් මෙච්චර වීඩියෝස් මගේ hard work මෙච්චරයි. එතකොට ඒකට ප්‍රතිඵලයක් වෙන විදිහට තමයි මට 100 subscribersලා ලැබෙන්න ඕනි. මම පොඩ්ඩක් වීඩියෝස් දාලා 10k subscribersලා එන්න ඕනි කියලා මේකේ ලියලා පින්තූරය අලවලා තිබ්බොත් විෂන් බෝඩ් එක ඒක කොහොමටත් ඒක මේ අන්තිම වෙනකොට ඒ ගෝල් එක අපිට අචීව් කරගන්න බැරි වෙනවා. ඒ කිව්වොත් මම මගේ තත්ත්වයට උඩ තමයි මේ විෂන් බෝඩ් එකේ ෆොටෝ එකක් අලවලා තියෙන්නේ. ඉතින් මට හරියන විදිහට මම ගැන දන්න විදිහට ඒකට ගැලපෙන විදිහට තමයි මේ කරන් තිබ්බේ. ඉතින් පළවෙනි සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉඳලා සබ්ස්ක්‍රයිබර්ස් 100ක් රීච් වෙනවා කියන්නේ ඒක අතර ගොඩක් සබ්ස්ක්‍රයිබර්ස්ලා අපිට එනවා. ඉතින් ඒ නිසා ඒක වෙනුවෙන් මම මේ පික් එක ගත්තා. I wish මට 100 සබ්ස්ක්‍රයිබර්ස්ලා රීච් වෙන්න ඕනි. 100 නෙමෙයි 100ට වැඩියෙන්. හැබැයි
විසිහය අවුරුද්ධ 100 සබස්ක්‍රබස්ලා අචීව කරන්න ඕනි කියල එක. ඊට පස්සේ මම 2025 පොඩි මේ ලිස්ට එකත් තිබා එක මම රින්ලයිට් එක ගත්තා. ඊට පස්සේ මගේ රූම් මේ කවර එක හැදුව රූම් එකවරක හැදුව නොවම්බර්වලකොයදෝ. ඉතින් එනිසා මම 2026ට රූම් එකවර එක කරන්න පොඩි පොඩි චේන්ජ් ඔන්නම් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ රින්ලයිට් එකක් ගත්තා. තව රින්ලයිට් එක ගත්තය වගේ තව තියෙනවා. ඉතින් රින්ලයිට් අප පොඩි රින්ලයිට් මල්ලිට පොඩි යාලුයි කෝනි නිසා මෙන්න මේ මයික්‍රෆෝන් එක ගන්න ඕනි කියලා ම හිතුව 2026. ඉතින් මට බ්‍රෑන්් එකක් කිසිම බ්‍රෑන්් එක මයින්ඩ එක නෑ. හොඳ කොල්ටේකෙන් මයික එකක් තිබුණොත් ඇති කියන තමයි තියෙන. ඉතින් අපි ගම මෙයාව අපේ රින්ලයිට් මල්ලිට යාළුවෙක් විදිහට ඉතින් ඒක ගන්න ඕනි. ඊට පස්සේ ඉතින් මම කිව්වනි මේක මගේ මේ ආසාවට මගේ මේකට වඩා වැඩි ආසාවක්ම ගන්න හොඳ නැහැ කියලා. හැබැයි මම ගත්ත iPhone එකක් ගන්න ඕනි කියලා. ඉතින් මේක හරි අමාරුයි නේද? සේවිංග්ස් කරලා ගන්න ඕනි කිව්වත් ඒක ටිකක් අමාරු වැඩක්. ඉතින් මම ඒ කියලා ඒක give up කරේ නෑ. මම 2026 බැරි නම් 2027 ගමු කියලා මේකේ මෙහෙම ලියුවා. ඉතින් එතකොට ටිකක් හිත හැදෙනවනේ. ගන්න බැරිනම් අනි ලබන අවුරුදු හරි ගමු කියලා. ඉතින් මේක ඉතින් මගේ මේ මට සුදුසු නැති ආසාවක් කියලා මම හිතෙනවා. හැබැයි මට පොඩි ආසාවක් තියෙනවා. ඉතින් මේක ගන්න ඕනි කියලා අපි try කරලා ඉමු. නිකන් ඉන්නේ එකේ පොඩියට try එකක් දීලා බලමු. ඉතින් නිකන් හරි ගත්තොත් හරි. ඊට පස්සේ මම 2026 දී ගන්න ඕනි මුල්ම මේක වගේ YouTube වල වීඩියෝස් දැම්මා. මට ඉන්ස්ටා එකෙත් වීඩියෝස් දාන්න ආසාවක් තියෙනවා. ඉතින් බලමු. ඔන්න මේ ටික දැම්මම මගේ විෂන් බෝඩ් එකේ තියෙන පික්ස් ටික ඔයගලන්ට එක්ස්ප්ලেইন කරලා ඉවරයි. ඉතින් ඔයගලන්ට සුදුසු විදිහට විෂන් බෝඩ් එක හදාගන්න සුදුසු ආසාවන් තෝරගන්න. ඉතින් එච්චරයි. දැන් ඉතින් විෂන් බෝඩ් එක අපි ඇසෙම්බල් කරන්න බලාගමු. ඒක තමයි තියෙන මහා අමාරු වැඩ. කිව්වොත් එක එක පික්චර් එක එක ප්‍රමාණවල කොහේ ගහන්න අලවන්නද කියලා තමයි අමාරු වැඩේ. ඉතින් එහෙනම් දැන් අපි ඒක පටන් ගමුනේ. මම කොතනින්ද නැවතුනේ විෂන් බෝඩ් එකක් යන්නේ අවුරුද්දට හරියන ප්ලෑන් එකක්. ඉතින් දවස් 365ක්ම අපිට ප්ලෑන් කරන්න අමාරුයිනේ. ඉතින් අපි ඒක මාස 12ක් වෙන් කරලා ප්ලෑන් කරගමු. ඒ කිය මම පළවෙනි මාසෙට මම මේක හදාන්න ඕනි. දෙවෙනි මාසෙට මම මේ ගෝල් එක අචීව් කරන්න ඕනි කියන මාස 12කටම අදාළ පින්තූර ටිකක් අලව ගන්න ඕනි පොඩි කාඩ්බෝඩ් කෑල්ලක. අන්න ඉතින් ඒකට තමයි විෂන් බෝඩ් එකක් යන්නේ. ඊට පස්සේ ඉතින් ඒවා ඉක්මනට අචීව් කරන්න ඕනි. අචීව් කරන්න ඒකට අපි උත්සාහ කරන්න ඕනි. නිකන් ඉන්න බෑ. ඉතින් උත්සාහ කරන්න ඕනි. එතකොට තමයි අපිට ඒවා අචීව් කරන්න පුළුවන්. ඉතින් අපි කැප කරන්න ඕනි ෆුල් හાર્ඩ් වර්ක් එකක් දාන්න ඕනි. ඉතින් ඒවා එහෙම කරොත් තමයි අපිට අවුරුදු අන්තිමේදී පොඩි ස්මයිල් එකක් එක්ක මේ විෂන් බෝඩ් එක මම කම්ප්ලීට් කරා කියන්න පුළුවන්. සක්සස්ෆුලි මම මගේ විෂන් බෝඩ් එක හදලා කම්ප්ලීට් කරලා ඉවරයි. හැබැයි මගේ රූම් එක ඇත්තටම කියලා වැඩක් නෑ. සුපිරියටම මෙසි වෙලායි තියෙන්නේ. දැන් ඉතින් ඒක ඉක්මනට ක්ලීන් කරලා පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනි. කොන්ද කැඩෙනවා වගේ. ඉතින් ඔක්කොම කපලා අලවලා තව ගම් ගාලා හරි අමාරුයි. ඊටත් වඩා අමාරුයි මගේ මේ මෙසි වුණ රූම් එක ආයේ යථා තත්ත්වයට ගන්න. ඔයාලම බලන්නකෝ.